ලොගින් වුණාට පස්සේ මේ දැන් ඇවිල්ලා ඉන්නේ මම ඩෑෂ්බෝඩ් එකට ආවම මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතන නොටිෆිකේෂන් බටන් එකක් තියෙනවා. ඕවර්විව් එක කියලා කියන්නේ නැවත වතාවක් මේ ඩෑෂ්බෝඩ් එකටම තමයි එන්නේ. ලොග් අවුට් බටන් එක මෙතනින් තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන කහ පාටින් පොඩි බටන් එකක් තියෙනවා ඩොට් තුනක් එක. ඒකේ තියෙනවා නිවුස්, FAQ, සපෝට්, ටෙස්ටිමෝනියල්ස් එහෙම කියලා තියෙනවා. එතකොට ඔයාලට මේවට ගිහිල්ලා බලා ගන්න පුළුවන් මේවා මොනවද තියෙන්නේ කියන එක. ඒකෙන් ගොඩක්ම වැදගත් කාරණාව තමයි ඔයාලට සපෝට් එකක් අවශ්‍යයි නම් මෙන්න මේ සපෝට් කියන බටන් එක ප්‍රෙස් කරලා ඔයාලට ඊට පස්සේ පුළුවන් එතනින් සපෝට් එකක් දාගන්න. ක්‍රියේට් ටිකට් කියන එකට ගියාම එතනින් ටිකට් එකක් ඕපන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අදාළ ඩිපාර්ට්මන්ට් එක සිලෙක්ට් කරලා සබ්ජෙක්ට් එක විදියට ඔයාට මොකද්ද කෙරෙන්න ඕන කියන එක දාලා එතන මැසේජ් එකක් තියෙනවා නම් ඒක ටයිප් කරලා ඊට පස්සේ ඔයාට යූසර් නේම් පාස්වර්ඩ් වගේ මොනවා හරි එහෙම නැත්නම් ඩෑෂ්බෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් හරි මොනවා හරි දේවල් දානවා නම් ඒවා මෙතන සෙන්සිටිව් ඩේටා වලට දාන්නත් පුළුවන්. බ්‍රවුසර් එක කියන එකට දාලා බ්‍රවුස් කියන එකට දාලා ඔයාට ෆොටෝස් ඉමේජස් අප්ලෝඩ් කරන්නත් පුළුවන්කම තියෙනවා. ෆොටෝස් ඉමේජස් ගොඩක් ඕන නම් ඔයාට මෙන්න මෙතන මේ තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරාම මේ විදියට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ බ්‍රවුස් කියන මෙන්න මේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න තියෙන දේවල් ටික. එතකොට ඔයා මේකෙන් එකපාරක් ක්ලික් කරාම ඔයාගෙන් ඉල්ලනවා ඒ මැසේජ් එක එහෙම ලොව් කළාට පස්සේ ඔයාගේ ගැලරි එක ඕපන් වෙනවා මේ විදිහට. ඉතින් ඔයාට පුළුවන් ගැලරි එකෙන් ඉමේජ් එකක් එතනට අප්ලෝඩ් කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔතනින් සබ්මිට් කියන බටන් එක ප්‍රෙස් කරන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට. මම දැනට මැසේජ් එකක් දාන්නේ නැති නිසා මම එතනින් ඉවත් වෙලා බැක් කියන ඔප්ෂන් එකට එනවා. එතනින් පස්සේ නැවත වතාවක් මම ඩෑෂ්බෝඩ් එකට යන්න මම මෙතන ඕවර්විව් කියන එක ටච් කරගන්න. ඕවර්විව් කියන එක ටච් කරාට පස්සේ මාව මෙන්න මේ විදිහට ඩෑෂ්බෝඩ් එකට එනවා. ඉතින් එතනින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ටාස්ක් සිස්ටම් කියලා බටන් එකක් තියෙනවා. ඒක ටච් කරලා ටාස්ක් සිස්ටම් එකට යන්නත් පුළුවන්. මේකත් ඔයාලට තියෙන තව earning method එකක්. මම ඒක ගැන ඉදිරියේදී කියන්නම්. දැනට මම ඒක කියන්නේ නැහැ. මෙතන download Android apps කියලා තියෙනවා. ඔයා ඒක ටච් කරොත් ඔයා දැනට ඉන්නේ Chrome එකෙන් නම් ඔයා රෙජිස්ටර් වුණේ. ඔයාට පුළුවන් මෙතනින් අලුත් app එක download කරගන්න. ඒක download කරගෙන ඊට පස්සේ ඔයාට වැඩ ටික කරගන්න මේ හැකියාව තියෙනවා. මේක ගොඩක්ම හොඳයි ඔයාලා මේක ඇප් එක ඇතුලෙන් ඩවුන්ලෝඩ් කරගන්නවට වැඩිය Chrome browser එක හරහා ගිහිල්ලා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්නවා නම් ගොඩක්ම හොඳයි. දැන් මෙතනින් බලමු ඩෑෂ්බෝඩ් එකේ තියෙන විස්තර ටික කොහොමද අපි බලාගන්නේ කියලා. ඉක්මනට මේ ඩෑෂ්බෝඩ් එකේ පල්ලෙහාට ආවොත් මෙතන තියෙනවා මෙනු බටන් එකක් තියෙනවා. ඒකෙත් අපිට වැඩ කරන්න තියෙන ටික මෙතන තියෙන්නේ. overview, account, finance, promote tools, member tools, advertisement මේවට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. මම ඉදිරියේදී මේ වීඩියෝ එකේ ඉදිරියේදී මම මේ දේවල් වල යම්කිසි කොටස් ප්‍රමාණයක් ඔයාලට අවශ්‍යම කරන දේවල් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා මම දැනට ඩෑෂ්බෝඩ් එක විස්තර කරන්න මේක දැනට ඔහොම පොඩ්ඩක් නැවත වතාවක් අකුල ගන්නවා. ඊට පස්සේ මට පුළුවන් overview කියන එක ඔයාලට පෙන්වන්න මේ විදිහට. එතකොට මගේ user name එක, first name, last name, ඊට පස්සේ member ID, මගේ sponsor කවුද ඉන්නේ, මේ තියෙන sponsor ගේ ID එක, sponsor name එක, ඒ දේවල් ටික මෙතන මේ dashboard එකේ බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ වගේම මේ තියෙන්නේ වැදගත්ම part එකක්. මේක ඔයාගේ referral link එක. එතකොට මේ referral link එකෙන් ගිහිල්ලා මේක copy කියන button එක දුන්නාට පස්සේ ඔයාට referral link එක copy වෙනවා. මේක මෙහෙම copy කරගෙන ඔයාට පුළුවන් තව කෙනෙක්ට WhatsApp හෝ Telegram හෝ YouTube හරි එහෙම නැත්නම් Facebook එකට හරි ඔයාට මේක කොපි කරලා දාන්න පුළුවන්. තව කෙනෙක්ට රෙජිස්ටර් වෙන්න. ඔයාට තව ඩිවයිස් 3ක් 4ක් තියෙනවා නම් ඒවටත් මේක කොපි කරලා අරගෙන මේක යටතේ ඔයාගේ account එක හදලා ඒවැනුත් වැඩ කරලා ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඒක කරන්න නම් ඔයාට තව ඩිවයිස් 3-4ක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ගෙදර අයගේ හෝ ඔයාගේ තියෙන ඩිවයිස් 2-3ක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම එකම ඩිවයිස් එකේ හදන්න එපා ප්‍රොෆයිල්. එහෙම හදන්නේ නැතුව ඔයා හදාගන්න වෙන වෙනම ඩිවයිස් වල ප්‍රොෆයිල් හදාගෙන වැඩ කරන් යන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මම පෙන්වන්නම් ඔයාලට දැන් මෙතනින් කොපි වෙච්ච referral link එක ඔයාලට මම ගෙනියලා පෙන්වන්නම් කොපි වෙලාද කොහොමද කියන එක. මම WhatsApp එකට ආවා කොපි කරගත්ත link එක paste කරලා පෙන්වන්න. දැන් ඔයා හිතන්න මේ ඉන්න මගේ යාළුවෙක්. එතකොට මම එයාට link එක යවනවා TipTop ad එකේ register වෙන්න කියලා. ඔන්න මගේ link එක copy වෙලා තියෙනවා. මට කරන්න තියෙන්නේ මේ copy වෙච්ච link එක එයාට register වෙන්න කියලා මේ විදිහට send කරන එක විතරයි. එතකොට ඔයාට මේක බලා ගන්න පුළුවන්. ඔයා කොහොමද dashboard එකේ වැඩ කරගෙන යද්දි ඒ දේවල් ටික ඔයාට දැක බලා ගන්න පුළුවන්. මෙතන profile template එක 183යි තියෙන්නේ. ඒක ගැටලුවක් කරගන්න එපා. මම කොයිම වෙලාවකවත් ඒක 100%ක් වෙනකම් පුරවලා නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මුදල් ලබා ගන්න ඒ ටික කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ නිසා ඒකට යන්න අවශ්‍යතාවය නැහැ. ඊට පස්සේ මට මෙතන total deposit කියලා එකක් පෙන්වනවා. නමුත් මේකට පතේක මුදලක්වත් ඇත්තටම deposit කරලා නැහැ. මේක මෙහෙම පෙන්වන්න හේතුව තමයි TipTop ad company එකෙන් මට ගෙවීමක් කරලා තියෙනවා. එතකොට ඒ ගෙවීම තමයි මේ විදිහට $41 කියලා කියන්නේ. මොකද මම TipTop ad එකේ මේ වෙබ්සයිට් එක ඇතුලේ වැඩ කරන ඒවා විතරක් නෙමෙයි කරන්නේ. මම රීසෙලින් උත් කරනවා. එතකොට මේ රීසෙලින් වලට කරපු ගෙවීම තමයි මෙතන මට total deposit කියලා ඒකෙදි පෙන්වන්නේ. එතකොට total withdrawal කියන එකට ගියාම මම $17ක් මේ වෙනකොට withdraw කරගෙන තියෙනවා
මේක ඇතුලේ. මගේ total referrals නම් මේ වගේ ප්‍රමාණයක් ඉන්නවා. මම YouTube එකේ එහෙම දාපු වීඩියෝ WhatsApp එක හරහා එකතු කරගත්ත අය අපි දැන් අවුරුදු 2ක 3ක ඉඳලා වැඩ කටයුතු කරගෙන එනවා. හැල හැප්පීම් බාධක ගොඩක් මැද්දේ. ඉතින් ඒ දේවලුත් එක්ක මේ ඉන්න referral ලා 7300 ගණක් මම සම්පූර්ණයෙන් මේ වෙනකොට එකතු කරගෙන තියෙනවා. නමුත් referral කියන්නේ සාමාන්‍ය මිනිස්සුම තමයි. එතකොට යාලා කාලයකට වැඩ කරගෙන ඉන්නවා අපිත් එක්ක යම්කිසි කාලයකට නැති වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න total referrals ලාගෙත් නැතුව නෙමෙයි. referral එකතු කරගන්න. එතකොට එයාලා හැමදාම ඔයාලත් එක්ක රැඳෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ referral කරන එක නවත්තන්න එපා. දැන් මගේ පරණ ඉඳලා මේකෙන් අයින් වෙලා ගියපු referral ලා නැවත වතාවක් ඇවිල්ලා මේ කියනවා අනේ මම තව ඕන තරම් online job try කළා. නමුත් හරි ගියේ නැහැ. මට මේක හරියට කරගෙන යන හැටි නැවත වතාවක් කියලා දෙන්න පුළුවන්ද කියලා එයාලා මගෙන් අහනවා. ඒ වෙලාවට අපි කිසිම මේ බාධාවක් නැහැ. ඒ පරණ account එකම අරගෙන ඔයාලට වැඩ ටික කරන් යන්න පුළුවන් වෙන විදිහට අපි ඒක හදලා දෙනවා. ඉතින් ඒ හින්දා ඒ එකතු කරපු මුදලක් ඒකේ යම්කිසි මුදලක් තිබුණොත් ඔයාගේ පල්ලෙහෙන් referral ඇවිල්ලා එකතු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා share කරපු post හරහා. ඒක සමහර විට ඔයා දැනුවත්ව වෙන්න පුළුවන්, නොදැනුවත්ව වෙන්න පුළුවන්. ඒ කට්ටිය ඔයාගේ referral link එකෙන් register වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මගේ register වෙච්ච හැම refer කෙනෙක්ම මට හම්බ වෙලා නැහැ. එයාලා register වෙලා මේක වැඩ කරලා බලලා එහෙම. ඉතින් අපි කියන්නේ ස්පොන්සර්ව contact කරගන්න නිතරම. එයාව contact කරගෙන එයාගෙන් support එක අරගෙන වැඩ ටික කරගෙන යන්න. එහෙම නැති වුණොත් ඔයාට මේක වැඩ කරන් යන එක ඇත්තෙන්ම අමාරු කාරණාවක් වෙන්න ඉඩ තියෙනවා. මේ සිස්ටම් එක තියෙන විදිහත් එක්ක. ඉතින් ඒ හින්දා සිස්ටම් එකකට මේක ගෙනල්ලා තියෙන්නේ ඔයාලට විනිවිදභාවයක් ඇතුව මේකේ earnings එහෙම හරියට අරගෙන මේ වැඩේ කරගෙන යන්න. ගොඩක් අපි දැකලා තියෙනවා බාහිරව කරගෙන යන කම්පැනි තියෙනවා. ඒවෙන් WhatsApp එකට, Telegram එකට ඒ වගේ යන manual process එකක් තියෙන්නේ. එතකොට අපි දන්නේ නැහැ අපේ income එක කොච්චරක් හරියට එකතු වුණාද, එයාලා හරියට මේක එකතු කරනවද නැද්ද කොහොමද කියන එක කියන්න අපි හරියට දන්නේ නැති හින්දා අපි මෙහෙම සිස්ටම් එකකට ගෙනල්ලා තියෙනවා. එතකොට මම කිව්වා වගේ referral ලා කියන කාරණාවේදී ඔයා දවසකට එක refer කෙනෙක් ගානේ හරි දිගටම එකතු කරන්න. එයාලා අපිත් එක්ක දිගටම වැඩ කරගෙන යන අය අපිට හම්බ වෙනකම්. එතකොට එයාලා ඇත්තටම එහෙම වැඩ කරන් යන පිරිසක් එකතු වෙනවා අපිත් එක්ක. ඒක 10 දෙනෙක් 15 දෙනෙක් 20 දෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ උත්සාහය අතාරින්න එපා. ඔයා දිගටම වැඩ ටික කරගෙන යන්න. ඔයාලා ඕන තරම් දැකලා ඇති motivation video වල එහෙම ගොඩාක් කට්ටිය දාන දෙයක් තමයි මම ලේසියෙන් මේ තැනට ආවේ නැහැ. මම මෙන්න මේ වගේ දුක්ඛිත කාලයක් ගත කළා කියන එක. ඉතින් ඒක දැක දැක අපි motivate වෙනවා වෙනුවට අපි කරන්නේ ලේසියෙන් මේවා කරන්න පුළුවන් ක්‍රම හොය හොය යන එක. ඉතින් online job කියලා ගොඩක් අය එනවා මට online job එකක් ඕනේ. මට මේක විස්තර දෙන්න. එහෙම part time job එකක් මම හොයන ගමන් ඉන්නේ. එහෙම කියලා. ඉතින් මම දන්නේ එයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ කියන්නේ සමහර අය ඇවිල්ලා වැඩ කර කර ඉඳලා එතනින් ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ job එක කියන එක අමාරුයි කියලා වගේ එකක් ඔළුවට දාගෙන. ඒක එතකොට එයා job එකක් කරන්න හොයන් ආවා නම් මේ නිකන් ඉඳලා සල්ලි හොයන්න අපිට ඇත්තටම බැහැනේ. ඒක මගේ අරගෙන තමන් යම්කිසි වැඩක් කරලා ඒකට සරලව වැටුපක් අරගන්න විදිහට හදාගෙන ආවොත් ඇත්තටම ඔයාලට මේකෙන් මුදල් හොයන එක කරන්න පුළුවන් වැඩක්. බැරි වැඩක් නෙමෙයි. ඉතින් අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මම ඔයාලට තව ටිකකින් දැන් මෙතන බැංක් ට්‍රාන්ස්ෆර් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ wallet වල තියෙන මුදල්. ඉතින් ඒවත් එක්ක යම්කිසි කාලයක් මේකේ අපිට රැඳිලා මේ වැඩේ අල්ලගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙම කරොත් අපිට කිසි ගැටලුවක් නැතුව ඉන්කම් එකක් ඇත්තෙම ගන්න පුළුවන්. මම කියන්නේ රිෆරල් එකෙන් ගන්න ඉන්කම් එක. නමුත් අපි රීසෙලින් වගේ ඔප්ෂන් එකකට යනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව සතියෙන් ඔයාගේ withdrawal එක ඔයාට පළවෙනි සතියෙන්ම දාගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි සතිය කියලා මම කියන්නේ සතියක් යන්නේ නැහැ ඔයාට මේකේ withdrawal එක මේ දාන්න. නමුත් සතියෙන් සතියනේ TipTopPad කම්පැනි එකෙන් withdrawal එකක් දෙන්නේ. ඒක සමහර විට ඔයා රෙජිස්ටර් වෙලා ඔයාට දෙවෙනි දවසේම දාන්න පුළුවන් වෙන්නත් පුළුවන් ඔයා වැඩ ටික අල්ලගත්තොත්. ඒක කිසිම ගැටලුවක් නැහැ. වැඩ ටික හරියට කරගෙන ගියොත් ඔයාට ඇත්තටම මේකට රෙජිස්ටර් වෙලා පහුවදා වුණත් withdrawal එකක් දාගන්න පුළුවන්. ඒක පහුවදා දවසේ ඉරිදා දවසක් නම් ඒක අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. මොකද ඉරිදාට withdrawal request එකක් දාන්න දෙනවා. එතකොට ඔයාලට ඒ විදිහට හැම ඉරිදාම withdrawal request එක දාන්න දෙන හින්දා ඉරිදා දවස වෙනකොට ඔයා ඩොලර් එකකට වඩා වැඩි ගාණක් හොයාගෙන තියෙනවා කියන්නේ ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා බදාදා බ්‍රහස්පතින්දා දවසක රෙජිස්ටර් වුණත් ඔයාට ඉරිදා දවසට තියෙන්නේ. එතකොට දවස් දෙකක තුනක වගේ ගැප් එකක්නේ. ඒ දවස් දෙක තුන ඇතුලේ ඔයාට පුළුවන් මේකෙන් withdrawal එකක් දාගන්න කියන එක මම ගැරන්ට් කරනවා. ඒක තමයි මෙතනදී මට කියන්න ඕනුනේ ඔයාලට. referral ලගේ විස්තරේදී මට ගොඩක් ඔයාලට මේක කියන්න අවශ්‍යතාවය තිබුණේ. මේ referral කරන එක ගැන ගොඩක් අය අපෙන් අහනවා referral ලා රැඳින්නේ නැහනේ. ඒකට මොකද කරන්නේ? එහෙම කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ referral ලව එකතු කරගෙන එයාලට WhatsApp එක හරහා support එක දෙන්න ඕනේ. ඒ support එක දීලා WhatsApp group එකක් හදාගන්න. ඒ group එකේ එයාලා දාන ප්‍රශ්න වලට උත්තර ඔයාලා දෙන්න. ඒ වගේම උදේට හවසට පොඩි time එකක් තියාගෙන හොයලා බලන්න එයාලා වැඩ ටික කරගෙන යනවාද, ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද කියන එක හොයලා බලලා එයාලත් එක්ක සුහදව සහයෝගීත්වයෙන් වැඩ ටික කරගෙන යන්න. දැන් ඉදිරියේදී මේ referral program එකට TipTopPad company එකෙන් ඔයා referral team එකක් හදාගෙන වැඩ කරගෙන යන්න කැමති නම් ඔයාට උදව් කරන්න එයාලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් මේකේ අපි numbers දාලා තියෙනවා. TipTopPad website එකේ numbers තියෙනවා, task system එකේ numbers තියෙනවා. ඒව හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒගොල්ලන්ව contact කරගෙන referral team එකක් හදාගන්න කැමතියි කියලා කිව්වහම ඒ team එක හදලා දෙන වැඩේට එයාලා support කරනවා. එතකොට ඔයාලට ගොඩක් අමාරු වෙන එකක් නෑ මේ referral එක හදාගන්න වැඩේදී. ඒ හින්දා ඔයාලට එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ අපි
මෙතන තියෙනවා මම ඊළඟට යනවා ට්‍රැෆික් එක්ස්චේන්ජ් කියන එකට. මෙන්න මේ ට්‍රැෆික් එක්ස්චේන්ජ් කියන එකට ආවම ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා සර්ෆ් නව් කියලා එකක්. මේක ඔයාලා ඒ කියන්නේ ෆ්‍රී වැඩ කරන් යන අය කරන්න අවශ්‍ය නැහැ. මේක කරන්න තියෙන්නේ මේ කම්පැනි එකේ ප්ලෑන් එකක් බයි කරපු අය 15000 30000 විදියට ප්ලෑන්ස් තියෙනවා. එහෙම ප්ලෑන් බයි කරපු අය තමයි මෙතන ට්‍රැෆික් එක්ස්චේන්ජ් කියලා මේ සර්ෆ් නව් කියන එක ටච් කරාම එන ඇඩ්වර්ටයිස්මන්ට් බලන්නේ. එතකොට මම ඒක නිකමට මෙතනින් ඔයාලට ගිහිල්ලා පෙන්වන්නම්. මෙතන සර්ෆ් නව් කියන එකට ගියාම ඔයාලට ලෝඩ් වෙනවා මෙන්න මේ විදියට තප්පර 12ක 15ක වගේ ඇඩ් එකක්. මේ ඇඩ් එකේ මේ තප්පර කීපේ යනකම් ඉඳලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒක වෙරිෆයි කරන්න ඕනේ. වෙරිෆයි කරන්න ඔයාලට කැප්චර් එකක් එනවා. ඒ කැප්චර් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙහෙම කැප්චර් එකක් තමයි එන්නේ. එතකොට මෙතන මේ තියෙන මේ වම් අත පැත්තේ තියෙනවා වගේම ඉමේජ් එක මෙන්න මේ දකුණු අත පැත්තේ හතරෙන් තෝරලා ගන්නයි තියෙන්නේ. මේ ඉමේජ් එක උඩ ටච් කරාම හරියටම හරි. මේ ඉමේජ් එක උඩ මම මෙන්න මේ විදිහට ටච් කරනවා. එතකොට ක්‍රෙඩිට් ටික මගේ account එකට වැටුණයි කියලා එයාලා කියනවා. එතකොට තව එකක් එනවා. නමුත් මම මේකෙන් බැක් වෙනවා. ඒකත් ඒ විදිහම තමයි. ඒ ඇඩ් එක බැලුවාම තමයි ඔයාලට පුළුවන්කම හම්බ වෙන්නේ ඔයාලගේ ප්ලෑන් එක බයි කරලා තියෙන අයට සල්ලි පැයෙන් පැයට ඇඩ් වෙන්නේ ඒ ඇඩ් එක බැලුවට පස්සේ. ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් රුපියල් 15000ක් 30000ක් මේ ටිප්ටොප් ඇඩ් එකට ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් එයාලට විතරයි ඒක තියෙන්නේ. මේක 100%ක් ෆ්‍රී. මේක ඉන්වෙස්ට්මන්ට් එක්ක යන වැඩක් නෙමෙයි. ඒක නිසා පටලව ගන්න එපා. ඉන්වෙස්ට්මන්ට් කරන්න කැමති අයට විතරක් පුළුවන් එහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා පැයෙන් පැයට සල්ලි එකතු කරගන්න. එතකොට ඉන්වෙස්ට්මන්ට් එක නොකර කරන අයට තමයි මෙන්න මේ රෙෆරල් කියන එක හොඳ ආයෝජනයක් වෙන්නේ. එතකොට රෙෆරල්ල වැඩ කරද්දී ඔයාලට එයා වැඩ කරලා ඉවර වෙච්ච ගමන් ඔයාගේ කමිෂන් එක ඔයාගේ වොලට් එකට වැටෙනවා. කිසිදු ගැටලුවක් නැහැ. ඔයාගේ වොලට් එකට ඒ සල්ලි ඒ විදිහට වැටෙනවා. සල්ලි දාලා කරන්න කැමති අය ඉන්වෙස්ට්මන්ට් කරන අය ඒ විදිහට ඉන්වෙස්ට්මන්ට් එක කරගෙන එයාලා සල්ලි හොයා ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මේක මම ඒකයි කිව්වේ සල්ලි නිධානයක් වගේ කතාවක් තමයි මේ ඇප් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් අපි දැන් මෙතන යනවා ෆයිනෑන්ෂල් ඉන්ෆෝ කියන එකට. ෆයිනෑන්ෂල් ඉන්ෆෝ කියන එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන වොලට් කීපයක් තියෙනවා. අපිට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා නම් මෙතනින් පුළුවන්. ඊට පස්සේ PayPal එකට perfect money, coin payment, CoinGate දැනට අපේ පාවිච්චි වෙන්නේ මෙන්න මේ බැංක් ට්‍රාන්ස්ෆර් කියන එක විතරයි. මොකද මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් යන්න හැදුවත් අපි දැනට ඉන්නේ මේ ලෝකල් තමයි අපි දැන් මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ මේ ඇප් එක සම්බන්ධව මේ සේරම ටික මුලින්ම ලංකාව ඇතුළේ දුවන හින්දා මේ කියන කාරණාව තමයි මෙතනදී අපි මුලින්ම බලන්න ඕනේ බැංක් ට්‍රාන්ස්ෆර් කියන එක. ඉතින් මෙතනට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ මෙන්න මේ බැංක් ට්‍රාන්ස්ෆර් කියන වොලට් එක ගත්තාම මෙතනින් බලා ගන්න පුළුවන් කෑෂ් කියලා එකක් තියෙනවා. මෙතන තියෙන්නේ ඔයා සල්ලි ඩිපොසිට් කරලා තියෙනවා නම් ඒ මුදල් තමයි මෙතන තියෙන්නේ කෑෂ් කියන එකේ. රීපර්චේස් කියන්නේ ඔයාගේ මුදල් ඔයා මොනහරි ඇඩ් එකක් බයි කරන්න. ඒ කියන්නේ ඔය සර්ෆ් ඇඩ් කියන ඒවා මම ඔයාලට පෙන්වන්නේ. ඒවා තියෙන්නේ අර ප්ලෑන් එකක් බයි කර 15000 30000 ප්ලෑන් බයි කරලා එහෙම වැඩ කරගෙන යනකොට එතකොට ඒගොල්ලන්ගේ මොකක් හරි අපි හිතමු ඔය ප්ලෑන් එකේ ගැටලුවක් ඇවිල්ලා නැවත ඒක ප්‍රශ්නයක් වුණා කියලා. ඒකෙදි කැන්සලේෂන් වලට වැටෙන ඒවා තමයි රීපර්චේස් වලට වැටෙන්නේ. ඉතින් මේ දෙකම ඔයාලා ෆ්‍රී වැඩ කරන් යන අය දැනට මොනවද කියන එක දැනගත යුතුම වෙන්නේ නැහැ. යුතුම වෙලා තියෙන්නේ නැහැ. එයාලා දැනගන්න අනිවාර්ය දේ තමයි මෙන්න මෙතන මේ earning කියන එකයි කමිෂන් කියන එකයි ටාස්ක් earning කියන එකයි. ඉතින් earning කියන එකේදී ඔයාලට PTC ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම නැත්නම් මම දැන් තව ටිකකින් ඒ වැඩිත් කරන හැටි ඔයාලට පෙන්නනවා. PTC ads කියලා කියන්නේ YouTube වීඩියෝ බලන්න තියෙන්නේ. එතකොට මේ YouTube වීඩියෝ බැලීම තුලින් ඔයාලට පුළුවන් මෙතන earning එකක් ලබා ගන්න. ඉතින් එතනින් පස්සේ ඔයාලට පුළුවන් මෙතන කමිෂන් කියලා තියෙනවා. ඒ කමිෂන් කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් කමිෂන් කියන එකෙන් ඔයාලට හම්බ වෙන්නේ. මේ ටිප්ටොප් ඇඩ් කම්පැනි එකෙන් ඔයාලට ගෙවීමක් කරනවා. ඒ ගෙවීම තමයි මෙතනදී ලැබෙන්නේ. රීසෙලින් වලින් වගේ ඔයාලට ගෙවීමක් තිබුණොත් ඒක ටිප්ටොප් ඇඩ් එකෙන් දාන්නේ මේ කමිෂන් කියන වොලට් එකට. ඒව තමයි එතර පෙන්වන්නේ. ඊට පස්සේ ටාස්ක් earning එකේ තියෙන මුදල තමයි මෙතන ටාස්ක් earning වල පෙන්වන්නේ. ගොඩක්ම මේ සියල්ලම මට එකතු වෙලා තියෙන මගේ රෙෆරල්ස් ලා වැඩ කරන ප්‍රමාණයත් එක්ක. මම වැඩ කරන කොට සහ එයාලා වැඩ කරද්දි මට ඉන්කම් එක ජෙනරේට් වෙලා තමයි මේ මුදල් හැදිලා තියෙන්නේ. ඔයාලට දැන් පේනවා ඇති මේකෙන් ඇත්තටම මුදලක් හොයන්න පුළුවන් කියන එක මම දැන් තමයි හරියටම ඔයාලට මෙතනදී පෙන්වන්නේ. දැන් මේ මුදල ඔයාලට ඕන නම් ස්ක්‍රීන්ෂොට් එකක් මේ වෙලාවේ අරගෙන ඔයාලට බලන්න පුළුවන්. එතනින් පස්සේ මම මගේ වැඩ ටික කරලා පෙන්නුවාට පස්සේ මම නැවත ඇවිල්ලා පෙන්වන්නම් මෙතන තියෙන මුදල් වල වෙනස කොහොමද වෙලා තියෙන්නේ කියලා. අපි බලමු. මුලින්ම මෙතන අවසානට තියෙනවා රුපියල් 81.37ක මුදලක්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ මුදල වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒක ටිප්ටොප් ඇඩ් එකෙන්ම අනිවාර්යෙන් ඔයාට දාන්න ඕනේ මුදලක්. එතකොට කිසිම ගැටලුවක් නැතුව ඒ සල්ලි ඔයාගේ account එකට එන්නේ ටිප්ටොප් ඇඩ් එකෙන් දැම්මාම. ඒක කමිෂන් එකක් විදිහට එකතු වෙන්නේ. අපි රීසනින් වලට සම්බන්ධ වෙන්න කියලා මම ඔයාලට කිව්වේ. ඒ නිසා ඒකටත් කැමති නම් ඔයාලට පුළුවන් අපේ නම්බර්ස් තියෙනවා දාලා ඒ නම්බර්ස් වලට කතා කරලා ඒ සම්බන්ධව කියන්න රීසෙලින් වලට සම්බන්ධ වෙන්න කැමතියි කියලා. ඊට පස්සේ ටාස්ක් earning කියන්නේ මේ අපේ ටාස්ක් සිස්ටම් එක කියලා තව එකක් තියෙනවා. ඒක earning එක. එතකොට මෙතනත් බලන්න එතන 1284.19ක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ ගණන් ටික දැන් තව ටිකකින් වෙනස් වෙනවායි කියන එක. මම දැන් මෙතන බැංක් ට්‍රාන්ස්ෆර් කියන එක උඩ නැවත ක්ලික් කරගෙන මේක නැවත අකුල ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා මේ තියෙන්නේ මම දැනට දාපු අවසාන withdrawal කීපය මේ තියෙන්නේ. එතකොට ඒක ඔයාලට බලා ගන්න පුළුවන්.
මේ විදිහට ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ පල්ලෙහාට ආපුවාම ඔයා විත්ඩ්‍රෝවල් දාලා තියෙනවා මේ විදිහට මෙතන පෙන්නනවා. ඊට පස්සේ මේ view all කියන එකට ගියාම එතනින් කොහොම ඔයාට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. විත්ඩ්‍රෝවල් 5ක් විතරයි නම් මෙතන වෙන්නන්නේ. ඔක්කොම දාපුවත් ඔයාට මෙතන view all කියන එකෙන් ගියාම බලා ගන්න පුළුවන්. ඔයා ඩිපොසිට් කරලා තියෙනවා නම් ඒ දේවල් ටික තමයි මෙන්න මෙතනින් ඇඩ් වෙන්නේ. මෙතන ඩිපොසිට් කිරීමක් වෙලා තියෙනවා නම් ඒක ටිප්ටොප් ඇඩ් එකෙන් කළා හෝ එහෙම නැත්නම් ඔයා කරා හෝ ඒක ගැටලුවක් නැහැ. මම දැනට මේකේ ෆ්‍රී තමයි වැඩ කරගෙන යන්නේ ඩිපොසිට් කිරීමක් නොකර. ඉතින් මෙතන තියෙන්නේ මට ටිප්ටොප් ඇඩ් එකෙන් දාපු කමිෂන්ස් තමයි මෙතන මේ විදියට පෙන්වන්නේ. මේකට ගියොත් ඇක්ටිවිටි ලොග්ස් වලට ගියොත් මම මෙතන මොනවාද අවසානට කරේ කියන එක තමයි මෙතන පෙන්වන්නේ. මම forgot password request එක ඔයාලට පෙන්වන්න ක්ලික් කරපු එක. ඊළඟට මම surf ad එකක් ක්ලික් කරා. surf ad එක කියන්නේ අර කලින් මම ඔයාලට advertisement එකක් කියලා පෙන්නුවේ එකක් විතරක් තිබිච්ච එක. අන්න ඒක එහෙම එතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන ඇක්ටිවිටි ලොග්ස් අපි මොනවාද අවසානට කරේ කියලා බලා ගන්න එක පවා මේ වෙබ්සයිට් එකේ පෙන්නනවා. එතනින් view all කියන එකට ගියාම එතනත් ඔයාලට පුළුවන් මේ මෙතන පෙන්නනවට වඩා එතනින් තව දේවල් ඔයාලට බලා ගන්න ඕන නම් අවසානට ඔයාගේ account එකේ මේ කරලා තියෙන දේවල් ටික තමයි මේ පෙන්වන්නේ. successfully login වෙච්ච ඒවා ඒ හැම එකක්ම මෙතන පෙන්වනවා. ඒ විදිහට pages 6ක් යනකම් මෙතන මගේ දැනට තියෙනවා. ඉතින් මේකත් මට හිතුණා පොඩ්ඩක් මොනවාද කියලා දෙන එක ගොඩක් හොඳයි කියලා මේ දේවල්. සමහර අය ඇත්තෙන්ම මේ සිස්ටම් එක ගැන ගොඩාක් ලොකුවට මේ වගේ අධ්‍යයනය කිරීමක් කරන්නේ නැති නිසා. ඊට පස්සේ මම මෙතන overview කියන එක ටච් කරගන්නවා. overview ටච් කරගත්තාම නැවත මාව එනවා dashboard එකට. මම ආයෙම පල්ලෙහාට පොඩ්ඩක් යන්නම්. එතනින් පස්සේ අපි බැලුවොත් admin ගෙන් message එකක් ඔයාලට ඇවිල්ලා තිබුණොත් ඒ admin messages මෙතන බලන්න පුළුවන්. අපි හිතමු ඔයා support ticket එකක් දැම්මා කියලා. මම ඔයාලට මේ වීඩියෝ එක පටන් ගන්නකොටම කියලා දුන්නා support ticket එකක් දානවා කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒ support ticket එකක් දානවා කියන අවස්ථාවේදී ඔයාලට පුළුවන් ඒකට රිප්ලයි එකක් ආව නම් ඒ ඇඩ්මින් මෙසේජස් කියන ඒවා මෙතන පෙන්නනවා. ඉතින් එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ recently viewed pages කියලා තියෙනවා. ඒ කියන්නේ මම දැනට මේ වෙනකොට මේ බලපු pages මොනවාද තියෙන්නේ කියන ටිකත් මෙතන පෙන්නනවා. recent news කියන්නේ මේ වෙනකොට TikTok pad එකෙන් අලුතෙන් මොනවා හරි news එකක් දැම්මා නම් ඒක මෙතන ඔයාලට පෙන්නනවා. මේ ටික ඔයාලට පුළුවන් ඔන්න ඔය විදිහට බලා ගන්න. ඒ දේවල් ටික තමයි dashboard එකේ මට ඔයාලට පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ. There was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking looks up and down from across the room. And damn, what a hell of a view. I feel good, you look great. I like you, I can't wait. A first time, a first date. You're so fine, I'm so late. You sip wine, I drink straight. Don't waste time to my place. I feel my heart erase. So catch me